අද අපි සාකච්ඡා කරමු පුතේ 2026 A level exam එකේ political science paper එකට අහන්න පුළුවන් කෙටි ලිඛිත ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් මම පසුගිය දිනක කිව්වා කෙටි ලිඛිත අනුමාන වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි පුතේ මේ. ඔයා මගේ channel එකට අලුත් දරුවෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට අමාරු පාඩම් තියෙනේම පුතේ comment එකක් විදිහට දාන්න. මම මේ අමාරු පාඩම් පිළිබඳවත් ඔයාලට ඉදිරියේදී වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. මම ඔයාලට තෝරගන්න පළවෙනි කෙටි ලිඛිත ප්‍රශ්නය තමයි පුතේ. බලපෑම් කණ්ඩායම් සඳහා නිදර්ශන දෙකක් නම් කරන්න කියන එක. ඉතින් මෙහෙම ආවොත් එහෙම මේක හරිම ලේසි දන්නව නේද? බලපෑම් කණ්ඩායම් වලට නිදර්ශන ගුරු වෘත්තීය සමිති, වෛද්‍යවරුන්ගේ සංවිධානය මේ වගේම පුතේ අපිට බලපෑම් කණ්ඩායම් වලට නිදර්ශන විදිහට දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි දේශපාලන විද්‍යාව තුල න්‍යාය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එම කොටස් දෙක නම් කරන්න. ඉතින් මෙතනදී පළවෙනි එක තමයි ප්‍රතිමානීය න්‍යාය. දෙවෙනි එක තමයි පුතේ විද්‍යාත්මක න්‍යාය කියලා කියන්නේ. මේවා හරිම ලේසි. මේ වගේ ඒවා තමයි පුතේ විභාගෙට අහන්නේ. මම මේ අනුමාන ලබා දෙන්නෙත් ඔයාලගේ බය නැති කරන්න. ගොඩක් දරුවෝ කෙටි ලිඛිත වලටත් බයයි. මේ වගේ පොඩි ප්‍රශ්න තමයි පුතේ කෙටි ලිඛිත පේපර් එකේ එක්සෑම් එකේදී අහන්නේ. මේ පන්තියේ දරුවන්ට දීපු අනුමාන වලින් කීපයක් තමයි මේ විදිහට මේ YouTube එකට ඔයාලා වෙනුවෙන් එකතු කරන්නේ. රාජ්‍යයේ කාර්යභාරයන් ප්‍රධාන කොටස් දෙකකි. ඒ මොනවාද? මේකත් ඔයාලා ගොඩක් අය දන්න දෙයක් නේද? පළවෙනි එක තමයි පුතේ සම්භාව්‍ය කාර්යයන්, අනිත් එක සමකාලීන කාර්යයන්. සම්භාව්‍ය කාර්යයන් වලට එනේව දන්නව නේද? නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම, නීති විනිශ්චය කිරීම. සමකාලීන කාර්යයන්ට එන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, බදු එකතු කිරීම වගේ දේවල්. ඊළඟට පුතේ මම ඔයාලට තෝරගන්න හතරවෙනි ප්‍රශ්නය තමයි එතන භෞමික රාජ්‍ය ප්‍රධාන අංග ලක්ෂණ හතරක් යටතේ සංවිධානය වී ඇත. ඉන් දෙකක් නම් කරන්න. සාධක හතරක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙතනදී පුතේ ඔයාලා භෞමික රාජ්‍ය සංවිධානය වෙන්න අවශ්‍ය කරන සාධක දෙකයි නම් කරන්න ඕන. එකක් තමයි නිශ්චිත දේශ සීමාව, ඊළඟට ජාතික පදනම, ඊළඟට ආණ්ඩුව, ඒ වගේම ස්වාධිපත්‍ය. මෙන්න මේ කියන සාධක හතරෙන් දෙකක් තමයි මෙතනදී නම් කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නය තමයි පුතේ ගෝලීයකරණය ජාතික රාජ්‍යයට බලපාන ආකාරය පිළිබඳව ප්‍රධාන මතවාද දෙකක් ඇත. ඒ මොනවාද? පළවෙනි මතවාදය තමයි පුතේ ගෝලීයකරණය මගින් ජාතික රාජ්‍ය අවසානයට ලක්විය හැකි බව. දෙවැනි එක තමයි ගෝලීයකරණය මගින් ජාතික රාජ්‍ය අවසන් නොවි යලි ව්‍යුහගත වීමකට ලක්විය හැකි බව. ඉතින් මේ වගේ සරල ප්‍රශ්න තමයි මම යොදාගත්තේ. ඇත්තටම කියන්න ඕන මේ අනුමාන ටික ලබා දෙන්නේ ළමයි ඔයාලගේ කෙටි ලිඛිත වලට තියෙන බය ගතිය නැති කරන්න ඕන නිසා. මේ වගේ ඒවා තමයි පුතේ අහන්නේ. වෙන දේවල් අහන්නේ නැහැ. ඔයාලට තියෙන සිලබස් එකෙන් තමයි කෙටි ලිඛිත ප්‍රශ්න එක්සෑම් එකේදී අහන්නේ. මේ වගේ ප්‍රශ්න වලට හුරු වෙලා ගියයින් පස්සේ ඔයාලට එක්සෑම් පේපර් එක එච්චර අමාරු වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි මම මේ විදිහට මේ පන්තියේ දරුවන්ට දීපු අනුමාන වලින් කීපයක්ම YouTube එකේ මාව නරඹන දරුවන් වෙනුවෙනුත් භාවිතා කරන්න හිතුවේ. පුතේ මම ඔයාලට ඉදිරිපත් කරන 6 වෙනි ප්‍රශ්නය තමයි ඔබ දන්නා රාජ්‍ය මාදිලි දෙකක් නම් කරන්න. රාජ්‍ය මාදිලි හරිම ලේසි පාඩමක් නේද? ගෝත්‍ර රාජ්‍ය, ඊළඟට යටත් වීත රාජ්‍ය, මෙන්න මේ වගේ ඔයාලා කැමති මාදිලි දෙකක් තමයි මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ලියන්න ඕන. ඊළඟට පුතේ 7 වෙනි ප්‍රශ්නය තමයි ගැටුම් මූලාශ්‍ර දෙකක් නම් කරන්න. ඔයාලා දන්නවා ගැටුම් පාඩමේදී පුතේ අපි ගැටුම් මූලාශ්‍ර ගණනාවක්ම ඉගෙන ගන්නවා. මෙතනදී ඔයාලට තියෙන්නේ පුතේ ගැටුම් මූලාශ්‍ර දෙකයි නම් කරන්න. මොනවද ගැටුම් මූලාශ්‍ර? ජාතිය, ආගම, සංස්කෘතිය, වර්ණය, කුලය මේ වගේව තමයි පුතේ ගැටුම් මූලාශ්‍ර වලට නිදසුන් වෙන්නේ. ඊට පුතේ අපිට කෙටි ලිඛිත ප්‍රශ්නවලදී ඇතැම් වෙලාවට කෘතියක් දීලා ඒ කෘතිය රචනා කරේ කවුද කියලාත් අහනවනේ. මම ඒ වගේ ප්‍රශ්නයක් ඔයාලට ඇතුල් කරා. ගැටුම් සමග වැඩ කිරීම කියන කෘතිය කාගේ කෘතියක්ද? ඉතින් මේකට උත්තරේ තමයි පුතේ සයිමන් ෆිෂර් ඇතුළු කණ්ඩායම.
එයාලා තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. ඊළඟට පුතේ මම ඔයාලට තෝරගන්න 9 වෙනි ප්‍රශ්නය තමයි යටත් විජිත ප්‍රධාන ආකාර දෙකකට බිහිවේ එම ආකාර දෙක නම් කරන්න. එකක් තමයි පුතේ යම් රටක් නව දේශයක් සොයාගෙන එම දේශය තමන්ගේ රටේ ආධිපත්‍යයට යටත් කොට පවත්වාගෙන යාම. දෙවැනි එක තමයි පුතේ කිසිමකින් හෝ යුද බලයකින් යම් රටක් යටත් කර ගැනීම. ඉතින් මෙන්න මේ ආකාර දෙක තමයි පුතේ තියෙන්නේ. මේක හොඳට බලා ගන්න. මේක මම දැක්ක පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයකම මේක අහලා තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න කීපයකම මේක අහලා තිබුණා. ඉතින් මේ වගේව තමයි පුතේ විභාගෙට අහන්නේ. කිසිම දෙයකට බය වෙන්න එපා. මේවා බලාගෙන යන්න. ඊළඟට පුතේ මම ඔයාලට ඉදිරිපත් කරන 10 වෙනි ප්‍රශ්නය තමයි රාජ්‍ය නොවන සංවිධාන වලට නිදසුන් දෙකක් නම් කරන්න. බොහොම ලේසි නේද? රතු කුරුස සංවිධානය, ජාත්‍යන්තර ශ්‍රම ආයතනය. මෙන්න මේ වගේම තමයි පුතේ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන වලට නිදර්ශන වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පුතේ කෙටි ලිඛිත පේපර් එකේ ප්‍රශ්න එන්නේ. මේ වගේ සරල ප්‍රශ්න තමයි අහන්නේ. අමුතු ප්‍රශ්න අහන්නේ නැහැ. කිසිම දරුවෙක් බය වෙන්නේ නැතුව කිසිම දරුවෙක් බය වෙන්න එපා. බය වෙන්නේ නැතුව විභාගෙට මුහුණ දෙන්න. තව බොහෝම සීමිත කාලයයි විභාගෙට තියෙන්නේ පුතේ. අපි මේ සතියේ කතා කරමු අවසන් අනුමාන ටිකත්. මම අවසන් අනුමාන වීඩියෝ එකත් මේ සතියේම ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. ඉතින් රැඳිලා ඉන්න channel එකත් එක්ක පුතේ හොඳට පාඩම් කරන්න මේ ටිකේ. ගැටලු තියෙන ඒවා කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඒවට අදාළවත් වීඩියෝ ඔයාලට කරන්නම්. ඉතින් නැවත මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් දරුවෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. අවසන් අනුමාන වීඩියෝ එක මේ සතිය හම්බ වෙනවා. ඒ වගේම පුතේ මම හිතාගෙන ඉන්නවා ඔයාලනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කීපයකුත් ඔයාලා වෙනුවෙන් පවත්වන්න සජීවීව. ඉතින් ඔයාලට ඒවටත් එකතු වෙන්න පුළුවන්. channel එක subscribe කරලා දැම්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් පුතේ අදට සමු අරගෙන යනවා. අපි අවසන් අනුමාන වීඩියෝ එකෙන් ආපහු හම්බෙමු.